ඇයි අන්න සතෙව්වයිනවා ඒමේ බලමුකත් වනේ කියලා බව මුට් කාලෙන්නේ ශික් සුබෞදක් ඒවා සතෙව්වා එසේ වනෙමේ මට දුකේව කියන්න වෙන්නේ. මොකද ඇයි සල්ලි දුන්නැත්ත ඔයා මේ මංකුලක් කන ඊමේ අන්න සුසන්තය තාත් මාර වැඩක් දියුණි සුසන්තට කිරිපත් දෙන්න යන්න බෑ. මොකක් ගැන නම් කතා කරන්න එපා සතෙව් කොම්මෝ එපා වුණා උම්ම උත් එක කතා කරන්න එපා සතෙව් හලෝ කතා කල්ල වැඩක් නෑ එමේ එනවා දෙයන්න ඇවි අපිච්චම් එපා වෙනවා දෙක හයි මොකත්තට කියලා යාරකයි මේකයි හයි පසින මොක ගොඩ ඒයක අපේ අපිට වාත දෙනවනි තුන්ද වැඩේ සූසන්තයට බලමුකු අද මොකක්ද කරන්නයන් කිය මේ මට කිත යන්නත් තිනවාන දෙනුවන් ඔයන් මතක නැත්තේ ආමුතුකුණානි මුතුකුණානි ඒමේ සති අපි යන මේ මේයාගේ කෙටට මේයාගේ පොඩි වැඩත් තිරෙන්නේ එක කල්ල එන්න අරියා යන්නකො හරි බලන්න සුසන්තයක් කෙටට ගිහිල්ලා මොනාද වෙන්නේ කියලා නැත්නම් මේක හරියන්නේ නෑනේ නැත්නම් පිස්සු වෙදෙනවා තමයි අපිට මොකද රාවේ සුබ උදත් වේවා ඔන්ට කිරිබකත් එක ගන්නේ මට හිතෙන්නේ නෑ අද තමයි සුපිරි දවස පයිස්කරන් අරන් කියලා හප්පන්න ඕනේ බලමුකෝ මෙයා ස්පිටාලේ නැවිතිලා කී දවසක් ඉඳීද කියලා අන්තිමට වැඩේ සතේ ඔත්තන් ඉවරයි අනේ සතෙව් අනේ සතෙව් නැකද ඉන්න මගේ අයියේ අනේ අයිය නෙමේ සතෙව් අනේ මගේ යාළුවා කූදිය කූපට කරප එක මම කූමටද මේක කියන්නේ කට්ටිය හැමු වෙන්න මාස 3ක් ගියාම පස්සේ අන්තිමෙන මගේ පුත්තා අන්තිමෙන මගේ දෙන්න නැවතුුණා අයෝ දැම්මම් මොන්න කරුමයන්තම මේ කරගත්තේ මගේ අන්තිමට මගේ එක පිහිටපු පුතත් නෑ හැබැයි දක වැඩක් කරත් හැබැයි මේ වගේ දේවල් නම් මම උනේනේ හැබැයි දක වැඩ කළොත් හොඳට දේවල් කරා හොඳට හිනා වුණ හොඳට මම හිනා ගැස්සුවා අන්තිමට කව්වක් වන්නේ දැන් සතෙව් නැතිව කට්ටියට හැවෝටම දුකයි අනේ සතෙව් ඔයා අපි දැන් දාලා ගියා සතෙව් හම්මේ හිටපු බුක්ක අන්තිමට යන්න මුළු ලෝකෙමන අන්තිමට පන්තිය අඳුර උනෝයා නිසාහලෝ පන්තිය හිටොබ හොඳම යාලෝ ඔයා විතරයි සතෙව් අන්තිමට හැම කට්ටියෙම නැතිවුණා අන්තිමට මුන්න හොඳම යාලුවෙක් තියෙන්නේ අපි තමා ඔයා ඉස්සල්ලාම හම්මුණු යාළුවා අයියෝ අපේ හිටපු යාළුවා දැන්නේ දැන් මොකද්ද කරන්නේ හොඳ වැඩේ සතෙව්වට මොනේ අපිට හිටපු යාළුවා දැන් වැඩක් නෑ අපි කාරේ බගේ පුතාව දාලා යන්න බෑ අපි ඉන්නවනේ මාමේ ඔයකි සදෙව් වගේ තමා පිටින්න මම ඔය කරපු එක්කෙනාව මම බලා ගන්න හරි හැමෝල යන්න මේ අපේ ගෙදර එන කට්ටිය එන්න අනික් කට්ටිය යන්න පුළුවන් දෙනුවත් මත් එන්නද හරි එනවාකෝ බලන්න ඕනේ කවුද මේක කරේ කියලා අට්ටි සතෙව් යනවනේ අපිට කතා කර යනව නේද ගෙදරට ඇවිල්ලා සුසන්ත
සුසන්ට අර යකා සුසන්ට කිරිබත් දුන්නා. ඊට පස්සේ ගියා පස්සේ ඈ මොකක්ද මේ කරේ? මේකනේ ආච්චි දහවල් කරන්නේ. යකෝ අපේ සතෙව්ව මේ යකානේ අපේ මල්ල තියෙන්නේ ආච්චිට හාල් කරන්න. ඕකගේ මම මරනවා. ඕක මරුණ දවසේටම ඕකගේ පරිගන්නේ යකා. මේකගේ ආච්චිට හාල් කරන්න යකෝ මම දුන්නේ. අද මාර්කුලගේ ආච්චිට හාල් කරන්න ඌට මම දෙනවා උඹට දෙකම අරන්නම. මේ වගේ මඟුලක් කරයි කියලා අදම හිතන්නේ සුසන්තේ. මෝඩ ගෝන් හරක අත්තා කිත්තා මෝඩ හරක. කොල්ලනේ අපේ අපි ආපු කට්ටියට හැමෝටම කියන්න ඕනේ නැත්නම් මේක හරියන්නේ නැහැ. කට්ටිය අපේ සතේට කරපු දෙයකට මොකද කරන්නේ? මරනවා. අපේ සතේට කරපු එකටද බලි ගන්නවාමයි. ජය වේවා කියන්නේ මොකද? ජය වේවා. එන සුසන්ද එනකන් අපි හොඳ පෑන්ට් එකක් අහමු. ඔය කාට නම් මම දෙනවා. ඒ ටික අහන්න ඕනේ යන්න කියනකොට එනවා. හැමෝම දැන් වට කරන්න ඕනේ කට්ටියම. අද ඒ යකාගේ අත් එක ගලවලා අද මරුමු. අද මේ සෝන ගාවට ආරන් යමු. එයි වාදේ. ඒ යකා කිව්වොත් ඒගොල්ලෝගේ අම්මා කිව්වොත් මට වැඩක් නෑ. ඒ යකාටත් ගහනවා ඒ වාදේ. මගේ පුතාව බැලුවා. මං කියන ඇයි කියලා මං එහෙම කියන. ඇයි මගේ පුතාව බල්ල තින්න උඹලා 100ට කියලා මං කියන. ඇයි වදෝ. මගේ පන්තියේ මේ සුසන්ත කරනවා කියන්නේ වැරදි දෙයක්. මම මේකේ පන්ති යන්නේ අනිත් ඉස්කෝලේ වලට කියන සුසන්ත කෙනෙක් ඉස්කෝලේට එනවා කියන්නේ සුසන්ත මහතා කෙනෙක්. ඒ කෙනෙක් කියනවා කියන්නේ යාව අස් කරන්න ඕනි කියලා හැම ඉස්කෝලේම ධර්මන් දෙන්න ඕනේ. නැත්නම් මේක හරියන්නේ නැහැ. මොකද කට්ටිය මෙතනට නැන්නේ? උඹට මම කුටි කූචාවක් දෙන්නයි යන්නේ. හැම CC කැමරාවක් අපිට අහුවෙලා තින්නේ මගේ පුතාව බලපු එකට. හරි අද ඉවරයි. එහෙනම් උඹට කුටි කූචාව හොසෝනෙට ගිහිල්ලා අපි බලමු. කාලකන්‍ය බාපයි ගිහිල්ලා හතම කහපායි යකෝ. මෙන්න මේ යකෝම ගහපන් අයියෝ දේ. ගහමු කට්ටිය.